විද්‍යුත් වාහනයක ඉතා තද සීතල කාලගුණයකදී ගමන් කරන්න පුළුවන් දුර ප්‍රමාණය හෙවත් රේන්ජ් එක 120 ඉඳන් 140 දක්වා ප්‍රමාණයකින් අඩුවෙන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? ඇයි මෙහෙම වෙන්නේ? ඒක බැටරිය ප්‍රශ්නයක්ද? නැත්නම් වෙනත් තාක්ෂණික හේතුවක්ද? අපි අද කතා කරන්නේ සීතල කාලගුණය විද්‍යුත් වාහන බැටරි වලට බලපාන ආකාරය සහ ඒක පාලනය කරන බැටරි තර්මල් මැනේජ්මන්ට් සිස්ටම් එක ගැන. අපි මුලින්ම බලමු බැටරියක් ඇතුළත මොකද වෙන්නේ කියලා. විද්‍යුත් වාහනවල භාවිතා කරන ලිතියම් අයන් බැටරි ක්‍රියා කරන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් මගින්. බැටරිය ඇතුළේ තියෙන ලිතියම් අයන් ඇනෝඩේ සිට කැතෝඩේ දක්වා ගමන් කරමින් තමයි මේ විදුලිය නිෂ්පාදනය කරන්නේ. පරිසර උෂ්ණත්වය පහළ යාමකදී බැටරිය ඇතුළත තියෙන ඉලෙක්ට්‍රෝලයිට් එකේ දුෂ්ටාවිතාවය එහෙම නැත්නම් විස්කොසිටි එක වැඩි වෙනවා. සරලවම කියනවා නම් එය තරම උකු ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. එතකොට ලිතියම් අයන් වලට නිදහසේ ගමන් කරන්න හැකියාවක් නැති වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට බැටරි ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එහෙම නැත්නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ නිසා බැටරියට ශක්තිය මුදා හැරීමට වගේම නැවත ආරෝපණය කිරීමටත් අපහසුතාවයට ලක් වෙනවා. නමුත් රේන්ජ් එක අඩු වෙන්නේ බැටරියේ ක්‍රියාකාරීත්වය නිසා විතරක්ම නෙමෙයි. ඒකට තව ප්‍රධාන කාරණා දෙකක් බලපානවා. කැබින් හීටින්. සාමාන්‍ය ඉන්ධන වාහනයකදී එන්ජිමින් පිටවන අපතේ යන තාපය භාවිතා කරලා රථය ඇතුළත රත් කරන්න හැකියාව තියෙනවා. නමුත් EV එකක එන්ජිමක් නැති නිසා රථය ඇතුළත රත් කිරීමට බැටරියෙන් විශාල විදුලියක් වැය කරන්න සිදු වෙනවා. අනිත් කාරණය තමයි රීජනරේටිව් බ්‍රේකින්. බැටරිය අධික ලෙස සීතල වෙලා ඇති විට වාහනේ බ්‍රේක් කරනකොට වගේම ශක්තිය නැවත ලබා ගැනීමේදී බැටරියට අපහසුතාවයට ලක් වෙන්න හැකියාව තියෙනවා. මොකද සීතල බැටරියක් වේගෙන් චාර්ජ් කරන්න හැකියාව නැහැ. මේ අභියෝගය ජය ගන්න තමයි EV වලට බැටරි තර්මල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙන්නේ. මේක බැටරියේ හදවත කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. මේ විශේෂ පද්ධතිය මගින් බැටරියේ උෂ්ණත්වය නියමිත මට්ටමක එහෙම නැත්නම් සාමාන්‍ය සෙල්සියස් අංශක 15ත් 35ත් අතර පවත්වා ගැනීමට හැකියාව තියෙනවා. සීතල කාලගුණයේදී මේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙලා බැටරිය රත් කරනවා. එහෙම නැත්නම් ප්‍රී හීටින් එකක් කරනවා. බොහෝ නවීන EV වල මේ සඳහා හීට් පම්ප් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒක සාමාන්‍ය හීටර් එකකට වඩා 3 ගුණයකට වඩා කාර්යක්ෂමයි. ඒ වගේම බැටරිය වටා දියර වර්ගයක් ගමන් කරවා ඒක උෂ්ණත්වය ඒකාකාරීව පවත්වා ගන්න උදව් වෙනවා. ඔයා EV එකක් පාවිච්චි කරනවා නම් මෙන්න මේ දේවල් ටික මතක තියාගන්න. වාහනේ චාර්ජ් වෙනකොට එහෙම නැත්නම් චාර්ජින් ප්ලග් කරලා තියෙන වෙලාවට කැබින් එක සහ ඒ බැටරිය රත් කරන්න ඇප් එකෙන් කමාන්ඩ් එකක් ලබා දෙන්න. එතකොට බැටරියේ ශක්තිය ඒ සඳහා වැයවීමක් සිදුවන්නේ නැහැ. සීතල කාලගුණයකදී ඉකෝ මෝඩ් එක පාවිච්චි කරනවා නම් අනවශ්‍ය ශක්ති වැයවීමක් පාලනය කරගන්න වාට හැකියාව තියෙනවා. අනිත් කාරණේ තමයි පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ වාහනේ ගරාජ් එකක් ඇතුලේ පාක් කරලා තියන්න. එතකොට බැටරිය අධික ලෙස සීතල වීම වළක්වා ගන්න හැකියාව තියෙනවා. සාරාංශයක් විදිහට කියනවා නම් සීතල කාලගුණය EV එකකට අභියෝගයක් වුණත් නවීන තර්මල් මැනේජ්මන්ට් පද්ධතිය හරහා දැන් මේ ප්‍රශ්න වලට ගොඩක් විසඳුම් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා අපි හිතනවා. මේ වගේම වැදගත් වීඩියෝ බලන්න අපේ subscribe කරලා bell icon එකත් click කරන්න. මම කෙවින්. තවත් මෙවැනිම වීඩියෝකින් ලබන බදාදා හවස 5ට හමු වෙමු.